මචවා බෝඩ්ගම් කහනද ඔව් මොකව නැත්තමස් අඩ අයි ලවුනෝ පාට ඕන හැමදා මුණු ගහන්න පුලා එමතා ෆලිප්සවන් ගන්න පුළ ෆලිප්සවන් කියන්නේ පුෂලක් ගේම එක එ එකේ තියෙනවා 12 කාඩ් 12ක් 11 කාඩ් 11ක් 10 කාඩ් 10ක් ඔය විදියට එක කාඩ් එකකුයි බිඳුවේ කාඩ් එකකුයි වෙනකන් නම්බර් කාඩ්ස් පොතේ හැටියට මුලින්ම එක්කෙනෙක්ව තෝරගන්න ඩීලර් විදියට එයා ඩෙක් එක ෂෆල් කරලා Tamanට ඇතුළු හැමෝටම කාඩ් එක ගන්න බෙදනවා ඊළඟට ඔයාගේ ටර්න් එකේදී ඔයාට පුළුවන් ඩීලර්ට ඔයාට කාඩ් එකක් බෙදන්න කියන්න නම්බර් කාඩ් වැඩි වෙන තරමට ඔයාට ලකුණු වැඩි වෙනවා වෙනස් නම්බර් කාඩ් 7ක් එකතු කළොත් ඔයාට වැඩිපුර ලකුණු 15කුත් හම්බ වෙනවා ඒකෙන් තමයි ගේම් එකේම ෆ්ලිප් 7 වෙන්නේ හැබැයි ඔයාට එකම නම්බර් එකකින් කාඩ් දෙකක් ආවොත් ඔයා බස්ට් ඒ කියන්නේ ඒ රවුන්ඩ් එකෙන් ඔයා අවුට් ඒ වගේම ඒ රවුන්ඩ් එකේ ලකුණු කීයක්වත් ඔයාට හම්බෙන්නේ නැහැ නනි ඒ නිසා ඔයාට ඩීලර් කාඩ් බෙදන්න කලින් ඔයාට ඇති කියලා ඔයාගේ රවුන්ඩ් එකේ ලකුණු ගන්න එකතු කරගන්න පුළුවන් ඒ විදියට රවුන්ඩ් ටිකක් ප්ලේ කරගෙන යද්දි මුලින්ම ලකුණු 200 පහු කරන කෙනා දිනුම් මේ ඩෙක් එකේ තව තියෙනවා මොඩිෆයි කාඩ් ඒ වගේ ඔයාගේ ලකුණු ගාන වැඩි කරගන්න පුළුවන් හැබැයි ඒවා නම්බර් කාඩ්ස් විදිහට ගණන් ගන්නේ නැහැ ඊට අමතරව ඇක්ෂන් කාඩ් ಜಾති තුනක් තියෙනවා ආට සෙකන්ඩ් chance කාඩ් එකක් තියෙනවා නම් එකම නම්බර් එකකින් තවත් කාඩ් එකක් ආවොත් රවුන්ඩ් එකකින් අවුට් නොවි ඒ කාඩ් එක සෙකන්ඩ් chance කාඩ් එකක් එක්ක අයින් කරන්න පුළුවන් ෆ්‍රීස් කාඩ් එක આવොත් ඔයාට වෙන කෙනෙක්ව ෆ්‍රීස් කරන්න පුළුවන් ෆ්‍රීස් වුණ කෙනාට ඒ රවුන්ඩ් එකේදී අයි කාඩ් හම්බෙන්නේ නැහැ ඒ වෙනකොට තියෙන ලකුණු ගාන විතරයි යාට හම්බෙන්නේ ෆ්‍රීස් කාඩ් එක හම්බෙනකොට ඔයා විතරක් නම් ඉතුරු ඔයාවම ෆ්‍රීස් වෙනවා ෆ්ලිප් 3 එක ඔයාට වෙන කෙනෙක්ට දෙන්නත් පුළුවන් නැත්නම් ඔයාටම පාවිච්චි කරන්නත් පුළුවන් ෆ්ලිප් 3 කාඩ් එක හම්බෙන හෝ ඔයා එක දෙන කෙනාට ඩීලර් එක පිට එක කාඩ් තුනක් බෙදනවා පොඩ්ඩක් අවදානම් වැඩක් සරලම කිව්වොත් ඩුප්ලිකේට් නොවන නම්බර් කාඩ්ස් ෆ්ලිප් කරලා මුලින්ම 200 යන කෙනා තමයි ගේම් එක දිනන්නේ ෆ්ලිප් 7 කියන්නේ පවුලේ හැමෝටම එකට සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක් මේ වගේ ගේම් ගැන තවත් ඉගෙන ගන්න මාව ෆලෝ කරන්න මේ ගේම් එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න